ආශිර්වාද ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවට කටක ලග්නීමේ ඔබත් ඉතා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් කටක ලග්නීමයන්ටත් වැදගත් ග්‍රහමාරුවක් තමයි මේ සිද්ධ වෙන්නේ බුධ ග්‍රහයා මිථුන රාශිගත වීම. කටක ලග්නීමයන්ගේ ලග්නේ 12 වෙනිදාට තමයි මේ මාරු වීම සිද්ධ වෙන්නේ. දෝෂ ස්ථානය කියලා කියනවා. ඉතින් කටක ලග්නීමේ මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තියෙනවා. සමහර පැති වලින් ඉතාමත්ම සුබ ඵලදායක පැත්තකුත් පෙන්වන්න කරනවා. ඉතින් විශේෂයෙන්ම කටක ලග්නීමයන්ගේ විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. විදේශ ගමන්, විදේශ අධ්‍යාපනය පිළිබඳව කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන බවක් පේනවා. ඒ වගේම කටක ලග්නීමේ ඔබ එක දෙයක් තියෙනවා. ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න කියන එක. බොහෝ විට ඔබ ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව ඇති. එහෙමනම් සෞඛ්‍ය තර්ජන ඇති වෙනවා. ඒ නිසා මීට වඩා ආහාර පාන ගැනීමටත් විවේකී ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න කියලා කටක ලග්නීමෙන් විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි. ඒ වගේම කතා කරනකොට ටිකක් දුරදිග බලලා කතා කරන්න. දෝෂ ස්ථානයේ බුද ගමන් කරනකොට වචනේ නිසා යම් පැටලෙවිලි තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන්න. එක දෙයක් තියෙනවා. කටක ලග්නීමේ ඔබට গুপ্ত විද්‍යා අංශයේ යම්කිසි දේවල් කරන්න බලාපොරොත්තු වෙන ඉතාමත්ම සුබ කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ දෙවියන්ට බාරහාර වෙන්න, গুপ্ত විද්‍යා ශාන්ති කර්ම වගේ දේවල් උසස් ප්‍රතිඵල ලබා ගන්න කටක ලග්නීමයන්ට අවස්ථාව ලැබෙන බව පේනවා. ඉතින් මේ කාලය තුළ ඔබටත් පුළුවන් ඔය සිල්වත් සාමණේර ස්වාමීන් වහන්සේලාට දහම් පඬු පූජාවක් කරන්න. ඉගෙන ගන්න උදව් කරන්න කියන එකයි කියන්නේ. පොත්පත්, පෑන් පැන්සල් වගේ දේවල්, අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කරන්න පුළුවන් නම් කටක ලග්නීමයන්ට විශේෂයෙන්ම සුබ ඵලදායක වෙනවා. ඒ වගේම ධර්ම පත්‍රිකාවක් මුද්‍රණය කරලා බෙදා හරින්න පුළුවන් නම් ඔබගේ සුබ ඵල තවදුරටත් වැඩි කරගන්න හේතු වෙන බව පේනවා. මේව හිතන්න. ඉතින් ඉදිරි මාසයේ නියත වශයෙන්ම ජය ලබා ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන බව පේනවා.